අයිබෝවන් මේ මොහොතේ SAK ස්කූල් සමග එකතු වූ ආදරණීය ඔයාට. ඉතින් ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද අලුතින් දෙයක් අමතක නොවෙන්න ඉගෙන ගන්න කියලා. ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ මොළයේ යම් කිසි වෙනසක් සිද්ධ වෙන එක. අපි ඒකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඉතින් මේ වෙනස දීර්ඝකාලීනව තබා ගැනීම තමයි අපි සිද්ධ කරගන්න ඕන. ඉතින් ඕනෑම දෙයක් පහසුවෙන් ඉගෙනීමට හා දීර්ඝකාලීනව රඳවා ගැනීමට අත්‍යවශ්‍යම කාරණා 6ක් දැන් මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියා දෙන්නයි හදන්නේ. මෙම කාරණා 6 ඔයා පිළිපැද්දොත් ඔයාට හොඳ ඉගෙනුමක් අත් කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් රැඳිලා ඉන්න දිගටම මේ වීඩියෝ එකත් එක්ක ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනෙක් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉගෙනීමට අත්‍යවශ්‍යම කාරණයක් තමයි ඉහළ අවධානය. ඒ කියන්නේ නිවැරදි සිහිය. අලුත් දෙයක් ඉගෙන ගන්න වෙලාවට ඔයා අනිකුත් දේවල් නවත්තලා ඉගෙන ගන්න දේ පිළිබඳව විතරක්ම අවධානයෙන් ඉන්න ඕන. ඔයාගේ අවධානය ගිලිහෙන දේවල් ඔයා කලින්ම ඉවත් කර ගන්න ඕන. ඒ කියන්නේ ජංගම දුරකථන, සෝෂල් මීඩියා වැනි අවධානය අඩු කරන දේවල් ඔයා කලින්ම ඉවත් කරලා තිබ්බොත් ඔයාට ඉගෙනීම් කටයුතු වලට නිවැරදිව අවධානය යොමු කරලා තියාගන්න පුළුවන්. ශාරීරික අභ්‍යාස, භාවනා වැනි දේවල් වලින් ඔයාගේ අවධානය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ අවධානය අඩුයි වගේ ඔයාට තේරෙනවා නම් ශාරීරික අභ්‍යාස, භාවනා වගේ දේවල් වලින් ඔයා පුහුණු වෙලා ඔයාගේ අවධානය වැඩි කරගන්න පුළුවන්. ඉහළ අවධානයකින් ඔයා හිටියොත් ඉගෙනුම් කාරණාව ඔයාට හොඳින්ම වටහා ගන්න පුළුවන්. අපි අලුතින් දෙයක් ඉගෙන ගැනීමට හොඳ සූදානමකින් සිටිය යුතුයි. සූදානමකින් තොරව අපිට කිසි දෙයක් නිවැරදිව කරගන්න බෑ. ඉහළ සූදානමකින් සිටීම ඉගෙනීමට අත්‍යවශ්‍යම කාරණයක්. අපි ඔය කතාවට කියන්නේ හොඳ හුස්මක් කරන් වැඩේ පටන් ගන්න කියලා. අලසකම පසකලා හොඳ සූදානමකින් සිටිය යුතුයි ඉගෙනුම සාර්ථක කරගන්න නම්. ව්‍යායාම ඒ වගේම කැෆේන් වැනි දේවලින් සූදානම් බව වැඩි දියුණු කරගන්න අපිට පුළුවන්. ඉගෙනුම නිසා වෙනස් වූ මොළයේ සංයුතිය සවිමත් කිරීමට පුනරාවර්තන ඉගෙනුම. ඒ කියන්නේ ඉගෙනගත්ත දේ නැවත නැවත සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. මොළය නැවත නැවත හමු වන තොරතුරු හොඳින් ගබඩා කර තබා ගන්නවා. දින කිහිපයක්, ඒ කියන්නේ දිනකට පසුව, දින දෙකකට පසුව, සතියකට පසුව සහ මාසයකට පසුව වාගේ කාල පරතර සහිත පුනරාවර්තන ඉගෙනුම වඩාත් ඵලදායී වෙනවා. නින්ද මගින් කෙටි කාලීන මතකය දීර්ඝකාලීන මතකයේ බවට පත් කරනවා. නින්ද අතරතුර අප දිවා කාලයේදී ඉගෙනගත් කරුණු ඒකාබද්ධ කිරීමක් සිදු වෙනවා. මේ නිසාම අපි ඉගෙනුම් කටයුතු වල නිරත වීමට පෙර සහ පසු හොඳ නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යම කාරණයක්. සාමාන්‍යයෙන් පැය 7ක් 9ක් අතර කාලයක් නින්දක් ලබා ගැනීම අනිවාර්ය සාධකයක් වෙනවා. රාත්‍රී 10ත් 11ත් අතර නින්දට යාමත්, පසුදා උදෑසන 5ත් 6ත් අතර අවදිවීමත් ඉගෙනුම් කටයුතු වලට තාම හිතකර සාධකයක්. විවේකයේ ඉගෙනගත් කරුණු ස්ථාවර කිරීමටත් නැවත මතකයට නන්වා ගැනීමටත් උපකාරී වෙනවා. කෙටි විවේකයකින් පසු ඉගෙනුම එම ඉගෙනුම වැඩි දියුණු කර ගැනීමට පුළුවන් වෙනවා. මිනිත්තු 10ක 20ක විතර නිහඬ විවේකයක්, ඒ වගේම පොඩි නැප් එකක් වගේ එකකින් අපිට විවේකයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මෙම විවේකයේ අතරතුර ජංගම දුරකථන, සෝෂල් මීඩියා වලින්, ඒ කියන්නේ ස්ක්‍රීන් වලින් ඈත් වෙලා හොඳ විවේකයක් ලබා ගන්න අමතක කරන්න එපා. ඉගෙනුම් ක්‍රියාවලිය අතරතුර කෙටි විවේකයක් ලබා ගැනීම ඉගෙනුම සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍යම කාරණයක්. ඉගෙනීමේදී සිදුවන වැරදි නිසා අපට අපගේ අවධානය තීව්‍ර කර එය නිවැරදි කර ගැනීමට හැකි වෙනවා. ඇත්තටම කියනවා නම් වැරදි නොවි ගැඹුරු ඉගෙනීමක් සිදුවන්නේ ඉතාමත් අඩුයි. වැරද්ද හඳුනාගෙන එය නිවැරදි කර ගැනීම තුළින් ශක්තිමත් ඉගෙනුම් ඵලයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඉතාමත් ශක්තිමත් ඉගෙනීමට අවශ්‍ය කරුණු 6ක් ඕගලන්ට කියා දුන්නා. අවධානය, සූදානම් බව, පුනරාවර්තන ඉගෙනීම, නින්ද, විවේකයේ සහ වැරදීම. මෙම කරුණු සියල්ල නිවැරදිව හඳුනා ගනිමින් අලුත් දෙයක් ඉගෙනීමේදී ඔයාට අත්හදා බලන්න පුළුවන්. මේ මගින් නිසක ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන බව නොඅනුමානයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. මීළඟ වීඩියෝ ඉක්මනින් ලබා ගන්න bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.